ඒ භාවනාවල වල ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ භාවනාවට කැමති වෙනවා. දැන් මෛත්‍රී භාවනාවට ගොඩාක් අය කැමති මොනවද? ඇයි ඒ කැමති? ඒකේ ආනිසංස තියෙනවනේ මොනවද තියෙන්නේ? දැන් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන මොනවද? මුඛවන්නෝ විප්පසීදති. මූණේ පැහැය ප්‍රසන්න භාවයටපත් වෙනවා. අන්න කියලා අපිට කැමැත්තක් ඇති වෙනවා ඒක නේද? ඇයි ඒ කැමති වෙන්නේ? එතකොට ඕම් දැන් නිවන් දැකිල්ල කෙසේ වෙතත් මේක හරි වෙනවන්නේ කියලා ඔන්න කැමති. දේවතා රක්කති. දෙවියෝ ආරක්ෂා කරනවා. දෙවියන්ගෙන් ආරක්ෂාවක් දා ගන්නත් පුළුවන්. හොඳ සිකියුරිටි සර්විස් එකක් කියලා ඔන්න ඒකටත් කැමතියි. ඒතර දැන් මොකේද අපි කැමතිලා තියෙන්නේ? භාවනාවට කැමතිලා තියෙන්නේ මොනවද? ආනිසංස දැකලා. ඒක වැඩිපුර කරනවා. ඒ වගේම හැම භාවනාවකම ආනිසංස තියෙනවා. ඒ ආනිසංස මෙනෙහි කරන්න ඕනේ. ඊට පස්සේ අමනුස්සානම් පියෝති. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඊට පස්සේ මාර්ගඵල අවබෝධයෙන් තොර වුණොත් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඊට පස්සේ න පාපකාන සුපිනන්ද පාපී වූ සිහින දකින්නේ නැහැ. එතකොට සුවසේ නිින්ද යනවා. සුවසේ අවදි වෙනවා. ඊට පස්සේ මේ වගේ ආනිසංස තියෙනවා. ඒකා දස ආනිසංස. 10කුත් ආනිසංස එකකුත් ඔක්කොම ආනිසංස 11ක් තියෙනවා. දැන් අනිත්‍ය භාවනාවේදී කියන මේක හරියට කුඹුරකට නගුලක් දැම්මා වගේ කියලා කියනවා. ඒ නගුල් තලයෙන් ඒ කුඹුරේ තියෙන මුල් කෑලි, වලගොඩැලි ඔක්කොම හැවිලා යනවා කියලා කියනවා. ඒවා කැඩිලා අර මහ පොළොවේ හැරිලා යනවා. ඒ වගේ තමයි කියන අනිත්‍ය භාවනාව කරනවා නම් සියලු අකුසල් කැඩිලා බිඳිලා දුරු වෙලා යනවා කියන ඔන්න ආනිසංස. එතකොට